ශ්‍රී ලංකා මාතෘභූමිය නිදහස් කර ගැනීමට කර උරදුන් කිසිවෙකුට හෝ යුද අපරාධ චෝදනා එල්ල කළහොත් ඒ සම්පූර්ණ වගකීම තමන් බාර ගන්නා බව මහින්ද රාජපක්ෂ මැතිතුමා යලි අවධාරණය කර සිටී. බිහිසුණු ත්‍රස්තවාදය මේ රටින් තුරන් කර දැමීමට සටන් පෙරමුණේ රණවිරුවන්ට හෝ එම රණවිරුවන් සමග පෙරමුණේ සිටමින් මෙහෙය වූ වීර සෙන්පතියන් වෙනුවෙන් එක පෝරකයකට නොව පෝරක 10කට වුවත් නගින්නට තමන් සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විවෘතව ප්‍රකාශ කර සිටින්නේ තමන්ට සහාය පළ කිරීමට පැමිණි තවත් සටන්කාමී පිරිසක් ඉදිරියේදීය. ඒ වෘත්තීය සමිතිවල නායකත්වය ගනිමින් වැඩ කරන පන්තිය සිය අයිතීන් දිනා ගැනීමට පෙළ ගැසූ කම්කරු පන්තිය පාවාදී පුහු වීරයන් බවට පත් නො වූ වෘත්තීය සමිති 64ක නායකත්වය මුණ ගැසුණු අවස්ථාවේදීය. මට පෙර රට යන උතුම් දේශපාලනයක නියැලෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය දේශපාලන ජීවිත කාලය තුළ පාවාදීමේ හෝ අවස්ථාවාදී වීමේ හෝ දේශපාලනයක නියැලුණේ නැති ආදර්ශවත් දේශපාලනඥයෙකි. වෘත්තීය සමිති නායකයෙකි. අද යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස ගැන රූපවාහිනී නාලිකාවල වැඩිමන දේශනා කරන මාධ්‍යවේදීන්ට බැනවදින සෝමවංශලා, අනුර කුමාරලා, සුනිල් හඳුන්නෙත්තිලා සහ ලාල් කාන්තලා හැමදාමත් කළේ වැඩ කරන පන්තියත් අහිංසක ජනතාවත් පාවා දීමය. ඔවුන් බිල්ලට දීමය. ඇඳිරි නීතිය පනවා තිබියදී ආණ්ඩුවට එරෙහිව පෙළපාලියන්නට එක් ගෙදරකින් දෙදෙනෙකු බැගින් එදා බලෙන් එළියට ගත් හැටි අපට මතකය. එසේ බලෙන් එළියට ගත් පිරිස ඉදිරියේ තබා ගත්තා මිස ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය කිසි දිනක පෙරමුණේ සිටියේ නැත. පොලිසිය පෙළපාලියට වෙඩි තබන විට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පැන ගිය හැටිත් ඉදිරියෙන් ගිය මිනිසුන් මැරී වැටුණ හැටිත් අපට මතකය. එසේ නායකයන් සිය සහෝදර ජනතාව පාවාදී සැඟවෙද්දී එම ජනතාවට වෙඩි තැබුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නියෝගවලට අනුවය. අද එකට එක් වී සිටින්නේද එසේ පාවා දුන් අය සහ පාවා දෙන්නන්ගේ අනින් පෙරමුණගත් අයට වෙඩි තැබූ අයයි. ඒ දෙපක්ෂයට මැදි වී සිටින්නේ හමුදාපති වශයෙන් තමන් සමග එකට සිටි වීරෝදාර රණවිරුවන්ද රණවිරුවන් මෙහෙයවමින් සියලු සැලසුම් සැකසූ ආරක්ෂක ලේකම්වරයාද පාවා දුන් ලොකුම පාවා දෙන්නා වූ නිර්පාක්ෂික විපක්ෂ අපේක්ෂකයාය. මේ තුන් කට්ටුව එකට වාඩි වී සිය පන්තිය පාවා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස යන තේමාව පසුබිමේ සවි කරගෙනය. ගත වූ වසර 40ක කාලය තුල වෘත්තීය සමිති නායකයෙකු, මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු, විපක්ෂ නායකයෙකු, අගමැතිවරයෙකු සහ ජනාධිපති වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙනී සිටියේ ජනතාවගේ සුබසිත පිණිසය. වෘත්තීය සමිති නායකයෙක් ලෙස ඔහු වැඩ කරන පන්තිය සමග පෙරමුණ ගනිමින් නිසි නායකත්වයක් දුන්නේය. මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේදී ජනතාව අපූර්වට නියෝජනය කළේය. විපක්ෂ නායකවරයා වශයෙන් විපක්ෂයේ වගකීම අකුරටම ඉටු කළේය. ඇමතිවරයෙකු ලෙස ජනතා මෙහෙවර නොපිරිහෙලා ඉටු කළේය. අගමැති ලෙස භාරදූර වගකීම් පැහැදිලිවම ඉටු කළේය. ජනාධිපති ලෙස රට පෙරට තබාගෙන මිනිස් අයිතිවාසිකම් හැම විටම ආරක්ෂා කළේය. වසර 30ක ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගත්තේය. අන් සියලු දෙනාට වඩා ඔහු ඉදිරියෙන් සිටින්නේ ඒ නිසාය. එමින්ම පාවාදීම් වලින් තොර පිරිසුදු දේශපාලනයක නියැලෙන එතුමාට අභියෝග කරන්නට හැකි දේශපාලනඥයෙක් තවම මෙරට බිහි වී නැත. අදත් විමසුම සටහන මහින්ද අබේසුන්දරගෙන්.